හෙලෝ හැමෝටම අලුත් දවසක්, අලුත් ආරම්භයක්, අලුත් වසරක් උදා වෙලා තියෙනවා. මිනිස්සු එකට නැකත් බලනවා, කිරි උතුරනවා, අලුත් ආරම්භයකට මිනිස්සු තමන්ට පුළුවන් විදිහට ලෑස්ති වෙනවා. අපි 2025 අවුරුද්දේත් ඔය දේ ඔය විදිහටම කරා. රචින්න දැම්මා, එතකොට අලුත් ඇඳුම් ඇඳලා, කිරි ඉතුරුවා, නැකත් බලුවා, ගොඩක් දේවල් කරා. සමහර ජීවිතේ එදා දවසේ පටන් ගත්ත හැමදේම ඉවර වෙද්දි ඉවර කරන්නද, සමහරු නොකරන්නේ. කරගන්න බැරි වෙන්නේ. ඒ කොහොම වුණත් 2026 අද ජනවාරි 1 වෙනිදා අද ඉඳන් අපි ඇත්තටම අලුත් වෙනවා. ඇත්තටම කියන්නේ ඇත්තටම. කටවචනට නෙවෙයි. ඒකට කරන්න පොඩි දේවල් පහක් තියෙනවා. මේ තියෙන දේවල් වලට කීයක්වත් වියදම් වෙන්නේ නැහැ. හැබැයි Tamanගේ අභ්‍යන්තරයෙන්ම ලොකු කැපවීමක් විතරක් ඕන කරනවා. අපි බලමු මොනවද ඒ කියලා. අපේ අභ්‍යන්තරයෙන් වෙනස් කරන අපේ මුළු ජීවිතේම හොඳ පැත්තට හරවන්න පුළුවන් මොනවද මේ කියන කාරණා පහ කියලා බලමු. අපේ ජීවිතවල තියෙන පරණ කුණු, ඒ කියන්නේ ගිය අවුරුද්දේ වෙච්ච දේවල්, අපිට වැරදිච්ච තැන්, එතකොට අපිට වරද්දපු මිනිස්සු, අපේ අඩුපාඩු වෙච්ච මිනිස්සු, එතකොට අපිට වෙච්ච සමහර අසාධාරණකම්, ඔය හැම දෙයක් නිසාම අපේ හිතවල යන්නේ කාට තියෙනවද? ඔය හැම දෙයක්ම අත්හැරලා දාන්න. අමතක කරලා දාන්න. මොකද කුණු කියලා කියන්නේ අපේ ජීවිතේ ගඳ ගස්සන, අපිට බර වැඩි කරන දෙයක්. අපිට ඉස්සරහට යන ගමනේ වේගය අඩු කරන දෙයක්. ඒ නිසා අතීත කුණු සදාටම වලලා එම පරණ අවුරුද්දෙන් දාලා අලුත් අවුරුද්දේ පිරිසුදු මිනිස්සු විදියට ඉස්සරහට යන්න. නිදහස් මිනිස්සු විදියට ඉස්සරහට යන්න. ඒත් අපිට සිදුවෙච්ච වැරදි වලින්, ටොක්සික් මිනිස්සුන්ගෙන් අපේ ජීවිතයට ආව පාඩම් වලින් අපිට ඉගෙනගත්ත දේවල් තියෙනවා. ඉගෙන අත්දැකීම් වෙච්ච දේවල් තියෙනවා. ඒවා අපිට ඉදිරියේදී එහෙම වරදක් නොවෙන්න, එහෙම අඩුපාඩුවක් නොවෙන්න විතරක් මතකයක් ඉදිරියට අරයි. ඒක ලේසි. ඉදිරියේදී වරදින් නැති වෙන්න ඒක ලේසි. ඊළඟ එක තමයි පුළුවන් විදියට අපි අපිට හොඳ විදියට අපේ ජීවිතය වෙනස් කරගන්න. පොඩියට හරි. ඒ කියන්නේ අපි අඳින පාන්දින විදිය, කතා බහ කරන විදිය, අපි කැමති දේවල් ඊට වඩා හොඳ විදියකට හැම දෙයක්ම කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයා ඉන්න ජොබ් එක වඩා මදි කියලා හිතනවා නම්, ඔඩර් රතනකට යන්න පුළුවන් කියලා හිතනවා නම්, අපි අලුත් ජොබ් එකකට ඇප්ලයි කරන්න පටන් ගන්නවා. ඒකට ඔයා කැමති වාහනයක් තියෙනවා නම්, අනේ වාහනය ගන්න මොකක් හරි ප්ලෑන් එකක්. ඒකට ඔයා කැමති ගයක් තියෙනවා නම්, අන්නේ ගේ ගන්න මොකක් හරි ප්ලෑන් එකක්. වැඩිපුර ඉන්කම් එකක් හදාගන්න. ඒකට ඔයගේ මොනවම හරි දෙයක්. එතකොට ඔයාට පුළුවන් අවංකව ඒ දෙන්නේ පොඩි හරි පියවරක් අද දවසේ තියන්න. සමහර අපිට ඔයාට තියෙන ලොකු හීනයක් වෙන්නේ ₹100ක් පොඩි කැටයකට දාන්න. අනේ වගේ දෙයක්. එතකොට අද කරන දේ වෙනුවෙන් අද කරලා අද නතර කරනව නෙවෙයි, දවස ගාන ඔයාගේ ඉලක්කය වෙනුවෙන් ඔයා කැප වෙනවා. මහා ලොකුට නෙවෙයි පොඩියට හරි. එතකොට ඔයාට ටික කාලයක් යනකොට ඔයාටම ඔයාගේ ඉලක්කය වෙනුවෙන් දැවන්ත පියවරක් තියන්න පරිසරය වාවෙන් හදලා තියෙන ඔයාට නොදැනුවත්. ඊළඟ එක තමයි අපි විෂන් බෝඩ් එකක් හදාගන්න. ඒ කියන්නේ 2027 වෙන්න කලින් අපේ ජීවිතවල අපි ලං කරගන්න හිතාගෙන ඉලක්ක, අරමුණු, ඔය දේවල් අපි පින්තූර වශයෙන්, ඒ කියන්නේ අපේ හිතට වදින පින්තූර තියෙන හැමෝටම හැමදේම හිතට එක වගේ දැනෙන්නේ නැහැ. එතකොට ඔයා කැමති දේවල් වලින් අසර පින්තූර ටිකක් දාලා ඔයාට නිතර පේන තැනක අපි ඒක අලව ගන්නවා විෂන් බෝඩ් එකක් විදියට. ඒත් එක්කම දවසකට දෙපාරක් විතර ඔයාගේ මනස සංසුන් වෙන වෙලාවක අන්නේ විෂන් බෝඩ් එක ඉස්සරහට ගිහිල්ලා ඒක දිහා සතුටින් බලන්න අපි විෂුවලයිස් කරනවා. ඒ කියන්නේ මේ දේවල් අපේ ජීවිතේට, අපේ ජීවිතේ අපි ආකර්ෂණය කරගෙන ලබා ගත්තට පස්සේ එදාට අපි ජීවිතේ යක්තිදෙන සතුට ඒලාදී අපි විෂුවලයිස් කරනවා. හිතින්ම ආවා ගන්න. ඒක තමයි ඊළඟ එක. ඊළඟ කාරණේ තමයි අපිව සතුටු කරන පොඩි හෝ හේතුවක්, පොඩි හෝ දෙයක් වෙනුවෙන් අපි දවසේ පොඩි කාලයක් හරි වෙන් කරනවා. අපේ ජීවිතේ මොනතරම් බිසි වුණත් තමන් සතුටු වෙන මොනවා හේතුවක් ඇත. ඔයා පොත් කියවන්න කැමති කෙනෙක් වෙන්න ඇති, එතකොට චිත්‍රායන කැමති කෙනෙක් වෙන්න ඇති, සින්දු කියන, නටන්න, මේකප් කරන්න, ඇවිදින්න, ගහකොළත් එක්ක ඉන්න, එහෙම නැත්නම් සුවතල් සතෙක් එක්ක ඉන්න, මොනවා හරි. ඔයාගේ ඇත්තටම සතුටු කරන මොනවා හේතුවක් ඔයාගේ ජීවිතේ අපි හැමෝටම මේ හේතුවක් තියෙනවා. එතන එකිනෙකාට වෙනස්. එතකොට දවසේ කොච්චර කාර්ය බහුල වුණත් එක විනාඩි 5ක් 10ක් හරි ඔයා එගොමේ වෙන් කරන්න ඕන. මොකද මේ හැම ඉලක්කයක්ම හදාගන්න ජීවිතේ සතුටින් ඉන්නනේ.
ඒතකොට මේ සතුට කියන්නේ අනාගතයේ තුල තියෙන දෙයක් නෙමෙයි. වර්තමානයේ අත්විඳින ගමන් අපි ලොකු ඉලක්ක වලට යනවා. එතකොට සතුට කියන දේ බෝ වෙන දෙයක්. අපි hina වෙන සතුටින් අපේ ජීවිතේට සතුට වෙන්න හේතු ආකර්ෂණය වෙනවා. මේක දියුණුවන මිනිස්සුන්ගේ හරිම සුභවාදී ලක්ෂණයක්. ඒ මිනිස්සු මූණ එල්ලගෙන හදට ජීවිත මිනිස්සු මූණ එල්ලගෙන තරහෙන් නපුරුකමින් කිසිම සතුටක් නැතුව ඉන්නේ නැහැ කවදාවත්. එයාලා ජීවිතේ විඳිනවා. හැබැයි විඳින ගමන් ජීවිතේ පියවරක් හරි ඉස්සරහට යනවා. ඒ නිසා අපිත් අනිවාර්යෙන් පොඩියට හරි ජීවිතේ සතුට වෙන හේතුවක් හොයාගන්න ඕනේ. හොයාගෙන ඒ වෙනුවෙන් පොඩි හරි කාලයක් වෙන් කරන්න ඕනේ. ඉතින් ඔයත් සතුට හේතු අතම හොයාගන්න. හිතලා බලන්න මොනවද වැටියෙන් කැමති කියලා. ඊළඟ එක තමයි දවසකට එක පැය භාගයක්වත් ටිකක් පොඩ්ඩක් හරි වෙලා ඔයා කැමති විදිහේ වගේ මනස සංසුන් කරන විදිහේ භාවනාවක් කරන්න. ඔයාට භාවනා හොරු නැති කෙනෙක් නම් ආනාපාන සතිය වගේ සරල භාවනාවකින් පටන් අරගෙන මෛත්‍රී භාවනාව වල මොකක් හරි එක එකනාට භාවනාව වැඩෙන විදිහ වෙනස්. එක එකනාගේ හිත නිවෙන භාවනා ක්‍රමය වෙනස්. ඔයා හොයාගන්න කීපයක් හරි කරලා ඔයාගේ හිත ඇත්තටම නිවෙන්නේ මොකක්ද කියලා. විනාඩි 5ක් 10ක් පැය භාගයක් ඔය විතරගේ ජීවිතයේ අභ්‍යන්තරය අමුතු සැහැල්ලුවක් සැනසෙල්ලක් නිවීමක් දැනෙනවා. ඔය නිවීම ඔයාගේ ජීවිතයේ දවසින් දවස මනස ඉදිරියට ගෙනියන්න උදව් වෙනවා. ඔයාගේ මනසේනේ ගොඩක් මනසත් එක්කනේ අපි ජීවත් වෙන්නේ. මනස තමයි තීරණය කරන්නේ අපි එදා දවසේ කටයුතු කොහොමද හරියටම ප්ලෑන් වෙන්නේ කියලා. මනස තමයි අපිට ශක්තිය දෙන දේවල් කරා යන්නේ. ඒක හරියම නිවිච්ච සංසුන් පැහැදිලි දෙයක් වෙන්නේ මනස කියන එක. නිසා මනස නිවා ගන්න නම් අපි භාවනාවකට දවසේ පොඩි හරි කාලයක් දාන්න. අනේ භාවනාවෙන් පස්සේ අර විෂුවලයිස් කරනවා වගේ දේවල් කරන ගොඩක් ඉෆෙක්ටිව්. ඔයාලට භාවනා කරන්න පුරුදු නැති කෙනෙක් නම් YouTube එකේ උන්තරන් තියෙන guided meditation. ඒ වගේ දෙයක් එතකොට මනස නිවෙන එක මියුසික් තියෙන. ඒ වගේ දෙයක් ඇස් වහගෙන ඉඳලා ඔය හිත සූපපත් වෙන ආකාරයට ඔයාගේ ජීවිතේ ටිකක් හරි පුරුදු කරන්න. ඒතර ඔයාලට මුදෙනින් ඔයාගේ විතර ලොකු සැනසීමක් වඩ දැනෙනවා. ඊළඟ කාරණේ තමයි ජීවිතේ ඉදිරියට යද්දී මේ එළඹෙන 2026 අවුරුදු ජීවිතේ ඉදිරියට යද්දී අපිට එක එක විදිහේ සිදුවීම් වලට මුහුණ දෙන්න වෙනවා. එක එක විදිහේ අවස්ථාවන් වලට මුහුණ දෙන්න වෙනවා. හැබැයි අපි හොඳටම මතක තියාගන්න ඕනේ මේ හැම අවස්ථාවකම මොනතරම් අම්හෙරි වුණත් මොනතරම් කටුක වුණත් අපි හොඳ දේ විතරක් දකිනවා. ජීවිතේ අපිට සිද්ධ වෙන ගොඩාක් දේවල් වල හොඳ පැත්තක් නරක පැත්තක් කියලා දෙකක් තියෙනවා. ගොඩාක් වෙලාවට අපිට නරක දෙයක් වුණාම අපි දකින්න පුරුදු වෙලා ඉන්නේ ඒකේ තියෙන නරක පැත්ත විතරයි. හැබැයි ඒකේ හැංගිච්ච හොඳ පැත්තක් තියෙනවා. අපිට අපි අකමැති මිනිස්සෙක් ජීවිතේ මුණ ගැහෙන අපිට අද මේ වගේ නොවෙන්න හරි දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ වගේ මිනිස්සු ජීවිතේ ළඟට ගත්තාම අපේ ජීවිතේ හිර වෙනවා. එතකොට අපිට පීඩාවක් ගෙන දෙනවා. අපිට සුදුසු නෑ කියන දේ හරි අපිට තේරුම් ගන්න එක්තරා පණිවිඩයක් තමයි එකෙන් දෙන්නේ. අනේ වගේ ජීවිත සිද්ධ වෙන හැම දෙයකදීම මින් ඉදිරියට අපි ගොඩක් වෙලාවට හොඳ පැත්ත විතරක් දකිනවා කියලා තදබල අධිෂ්ඨානයක් තියාගන්න ඕනේ. ඒතර ඔයගේ ජීවිතේ පස්සට යන ප්‍රමාණය අඩු වෙනවා. හිර වෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම ජීවිතේ අපිට සමහර නරක දේවල් පිටිපස්සේ ජීවිතේ හොඳ අවස්ථාවල් හම්බ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. අන්නේ අවස්ථාවට හොයාගන්න පුළුවන්. අපිට හම්බෙන පොඩිම අවස්ථාවක් හරි අපි ફોකස් කරලා උඩරිම කැපවීමෙන් මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගත්තොත් සමාජික ජීවිතේ අපි හිතන්නේ නැති දේවල් හිතනට ජයග්‍රහණ ජීවිතේ ළඟන්න පුළුවන්. අඩුමතර මේ අවස්ථාව 100%ක්ම පාවිච්චි කරන්න බැරි වුණත් උත්සාහයක් හරි ගන්න පුළුවන්. අන්න ඒ නිසා මොනම අවස්ථාවක ජීවිතේ මගේ අරගන්න එපා. මොනම දෙයකවත් නරක දකින්න එපා. ඒ වුණ හැම දෙයකම හොඳ පැත්ත දැකලා ගන්න පුළුවන් දේ ජීවිතේට ගන්න. එතකොට ඔය කියපු සරල කරුණු එකක්වත් මහා ලොකු දේවල් නෙවෙයි. ලොකු වේදනාවක් දේවලුත් නෙවෙයි. හැබැයි ඔයාගේ අභ්‍යන්තරයෙන් ඔයාම අලුත් මිනිසෙක් කරන්න ඔය කියපු පොඩි කරුණු ටිකට පුළුවන්. ජීවිතේ වෙනස් කරන්න පුළුවන්. ඒකට ඇත්තටම අලුත් අවුරුද්ද අලුත් විදිහට පටන් ගන්න අලුත් මිනිසෙක් විදිහට 2026 වෙද්දී ජීවිතය හිතන පතන ගොඩාක් ඉලක්ක ලං කරගෙන සාර්ථක ජයග්‍රාහී මිනිසෙක් විදිහට 2027ට යන්න වාට පුළුවන්. අපි හැමෝගෙම අභ්‍යන්තරයේ ඉන්නවා ලොකු කැපැසිටි එකක් තියෙන කෙනෙක්. අපි හැමෝටම පුළුවන් ජීවිතය දේවල් කරන්න. හැබැයි අපිට තියෙන්නේ ඒ කෙනාව හොයාගන්න. අපි ඇතුලේ ඉන්න සාර්ථක මිනිස්සයා මොන වගේ කෙනෙක්ද කියන එක හොයාගන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ ආව පොලිෂ් කරන්න. ඊට පස්සේ තියෙන අපිට යාගේ ගමන යන්න උදව් කරන්න. ඒක කරන්න නම් අපි සතුටින් ඉන්න ඕන. අපි නිවෙන්න ඕන. පරණ කුණු වයින් කරන්න ඕන. ජීවිත ඉලක්ක හදා ගන්න ඕන. ඒ වෙනුවෙන් දවසකට එක වතාවක් හරි පොඩි හරි පියවරක් තියන්න ඕන.
ඉතින් ඔය ටික තමයි සරලවම කියන්නේ. එතකොට ඔයාගේ අභ්‍යන්තරයේ තියෙන ශක්තිය මතු කරගත්තට පස්සේ ඔයාගේ ගමන යන්නේ කාටවත් නවත්තන්න බෑ. වටපිට වෙන මිනිස්සුට ඊර්ෂ්‍යා කොච්චර ඊර්ෂ්‍යා කරත් ඔයාට යාට ගමන නවත්තන්න බෑ. මොකද ඔයාගේ අභ්‍යන්තරයෙන් යෝධයා වදලා ඉවරයි. වටපිට වෙන මිනිස්සු කොච්චර දේවල් කරත්, කොච්චර වුණාන් කරත්, කොච්චර ඇස්සකට මොන දේවල් තිබුණත් ඔයාගේ ගමන කඩාගෙන ඉස්සරහට යනවා. ඒ නිසා දැන් ඉඳන් ඔයා හොයාගන්න. මමට විශ් කරනවා, හදවතින්ම විශ් කරනවා ඔයාගේ ජීවිතයේ හොඳම වර්ෂන් එක වෙන්න මේ 2026 අවුරුද්දට පුළුවන් කියලා. අලුත් කෙනෙක් විදිහට 2027 අවුරුද්දේ ජයග්‍රාහී කෙනෙක් විදිහට අපේ ජීවිතය සතුටින් බුද්ධ වෙන්න පුළුවන් කියලා විශ් කරනවා. සතුටින් ඉන්න, හිනාලා ඉන්න.